හායි ළමයි. ඉතින් අද දවස නම් චුට්ටක් අසනීපෙන් ගෙවෙන දවසක්. කොහොම වුණත් ඉතින් අද චුට්ටක් නැගිටිද්දි පරක්කු වුණා. ඉතින් වෙනදට වැඩිය පරක්කු වුණා. කොහොම හරි දවසේ ප්‍රථම රාජකාරිය හොඳට වතුර බොන එක. ඉතින් වතුර බොය බීලා තමයි දවස ආරම්භ කරන්න ඕනේ. ඒක හොඳ පුරුද්දක්. ඔයාලගේ ජීවිතේට හැමදාම දවසට එක හොඳ පුරුද්දක් ගානේ හරි එකතු කරගන්න. ඉතින් වතුර බොන එකත් පුරුද්දක් කරගන්න. මොකද ඒක ඔයාලගේ ස්කින් එකට වගේම ඔයාලගේ නිරෝගීකමටත් ගොඩක් බලපානවා. ඒක නිසා හොඳට වතුර බොන්න. ඊට පස්සේ මම හිතුවා පැලවලට වතුර දාන්න. මොකද මම ඕගොල්ලන්ට කලින් වීඩියෝ එකක් පෙන්නුවා මේ වගාව. ඉතින් යාළුවා මේ අවුව දවස් නිසා ගොඩාක් හරි ඉක්මනට මේ මැලවෙන්න බලනවා. ඉතින් ඒක නිසා මේ හොඳට වතුර දාන්න. මම ඉතින් මේ වැඩේ නම් හරි ආසාවෙන් තමයි කරන්නේ. කොච්චර අසනීපෙන් හිටියත් මෙයාලා ගැනත් බලන්න ඕනි. ඉතින් මොකද මෙයාලා ලස්සන මලක් පිපෙනවනේ හැමදාම. දවසට එක මලක් හරි පිපෙනවනේ. ඉතින් එයාලා අපිට ඇස්වල ලස්සන දේවල් දෙනවා වගේම එයාලව ආරක්ෂා කරන්නත් අපි දැනගන්න ඕනේ. ඉතින් මේ විදිහට මලට වතුර දානවා. ඉතින් බලන්නකො මෙයාගේ ලස්සන. එයා හරිම ලස්සනට පිපිලා ඉන්නවා. ඉතින් මේ වගේ දේවල් දැක්කහම මාර සතුටුයි. ඉතින් අසනීප තත්ත්වයන් වුණත් අමතක වෙනවා මේ වගේ ලස්සන දේවල් දැක්කහම. ඉතින් එයා හරිම ලස්සනයි. මෙයා ගැන කතා කරොත් මෙයාගේ චූටි මලක් තමයි පිපෙන්නේ. හැබැයි මෙයාව ගේනකොට පොඩි ඉති කෑල්ලක් තමයි ගෙනාවේ. දැන් නම් මෙයා අපේ මුළු තාප්පෙම මේ ග්‍රහණය කරගෙන ඉන්නවා. මේ ඒ වුණාට එයා හරි ලස්සනයි. චූටි මල් පිපිලා තියෙනවා. මේ මල් දෙක මම වීඩියෝ කරන්න හිතුවේ. මේක අහම්බෙන් තමයි දැක්කේ. අද බලන්නකෝ අවුව එළියට වක්කත් යන්න බෑ. ඉතින් මම අද හිතුවා අද චුට්ටක් අසනීප දවසනේ. ඉතින් මට හිතුණා ලස්සන චිත්‍රයක් අඳින්න. හැබැයි මං අන්දේ මගේ හිතේ තිබ්බ චිත්‍රයක්. මට නිකමට හිතුණා අපි ඇස් දෙකේනේ ලස්සන දේවල් දකින්නේ. ඉතින් මට හිතුණා ඇහැක් අඳින්න. හරිද? මොකද අපිට හැමදාම ලස්සන දේවල් පෙන්වන්නේ ඇස් දෙකනේ. ඉතින් මට හිතුණා ඇහැක් අඳින්න. ඉතින් මා වෘත්තියම චිත්‍ර ශිල්පිනියක් නෙවෙයි නිසා ගොඩාක් අඩුපාඩු තියෙන්න පුළුවන් මේ චිත්‍රේ. ඉතින් ඒ වුණාට හොඳම දේ තමයි අපි ආස කරන දේවල් කරන එක. හරි වෙන්න හෝ වැරදි වෙන්න හෝ කරන්න පුළුවන් නම් ඉතින් හොඳයි. ඉතින් මම චිත්‍ර අඳින කියන එක ඉස්කෝලේදීවත් ඉගෙන ගත්ත දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ඉස්කෝලේදීවත් පාසල් කාලේදීවත් විෂයක් විදිහට හදාරපු දෙයක් නෙමෙයි. හැබැයි මං හරි ආසයි දෙයක් බලාගෙන අඳින්න. උත්සාහ කරන්න හරි ආසයි. ඉතින් මටත් හිතුණා ඒ හින්දා මේ චිත්‍රය ඇඳලා බලන්න. ඉතින් අද නිදහසේ ඉන්න දවස නිසා මං තීරණය කරා ඒක අඳින්න. ඉතින් සාර්ථක වුණත් අසාර්ථක වුණත් තමන් වෙනුවෙන් තමන්ගේ සතුට වෙනුවෙන් කරන දේ නිසා මං හරි කැමැත්තෙන් මේක කරා. ඉතින් ඔයාලගේ ජීවිතේ පුංචි දේවල් හරි ඔයාලා සාර්ථක වෙයිද මට හරියන්නේ නැද්ද කියලා හිතන්නේ නැතුව ඔයාලගේ සතුට වෙනුවෙන් මේ දේවල් කරලා බලන්න. ඒක තමයි අපිව සතුට කරගන්න එක තමයි කරන්න හොඳම දේ. මොකද අපි ජීවිත කාලෙම පුරාවටම අපි ගොඩක් දුරට මම දැකලා තියෙන දෙයක් තමයි අපි බලන් ඉන්නේ අපිව වෙන කවුරු හරි ඇවිත් සතුට ගන්න එක. එහෙම නැත්නම් අපි ජීවත් වෙන කෙනෙක්ගේ සතුට වෙනුවෙන්. ඉතින් එහෙම වෙනවට වඩා තමන්ව සතුට කරගන්න එක තමයි හොඳම දේ. ඉතින් ඉස්සෙල්ලා තමන්ට ආදරය කරන්න ඕනි. අපි අපිට ආදරය කරන්න ඕනි. ඒක තමයි හොඳම දේ. නැත්තම් අපිට වෙන්නේ අපි වෙන කෙනෙක්ගෙන් අපි දේවල් බලාපොරොත්තු වුණාම ඒ දේවල් කොයි මොහොතක හරි අපෙන් නැති වෙලා ගියාම පොඩි වෙලාවකට හරි අපෙන් මිස් වුණොත් අපිට ඒක අපේ ජීවිතේ ලොකු දුකක් එහෙම නැත්නම් කඩාවැටීමක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා හැම වෙලේම ඔයාලා හිතේ තියාගන්න ඕනේ දේ තමයි අපි අපිට ආදරය කරන්න ඕනේ. අපි වෙනුවෙන් අපි ඉන්න ඕනේ.
තමන් වෙනුවෙන් තමන් ඉන්න ඕනේ. මොකද ඔයා ලස්සනට ඇන්දහම අපි හැමතිස්සෙම බලාපොරොත්තු වෙන දේ තමයි අපි මොන හරි දෙයක් කරත් අපි ලස්සන ඇඳුමක් ඇන්දත් වෙන කෙනෙක්ගෙන් අපි ඒකේ ජජ් එක බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ අනේ ඔයා හරි ලස්සනයි කියයි කියලා බලාපොරොත්තු වෙන. සමහරවිට අපි ආදරය කරන කෙනාගෙන් ඒ වගේ බලාපොරොත්තු වෙන. හැබැයි එහෙම දෙයක් කියවුන්නේ නැති වුණොත් අපිට ඒක දුකක්. ඉතින් ඔයාලා කන්නඩියක් ඉස්සරහට ගිහින් ලස්සන ඇඳුමක් ඇඳලා අනේ මං හරි ලස්සනයි කියලා හිතනවා නම් ඒක තමයි ඔයාගේ තොප්පිය. ඉතින් අනිත් කෙනෙක්ගෙන් ඒ දේ බලාපොරොත්තු වෙනවට වඩා ඔයා වෙන්න. ඔයා ඔයාව සතුටින් තියන්න. ඔයා ඔයාව ලස්සනට තියාගන්න. ඉතින් ඒක ඔයාගේ ජීවිතේ සාර්ථක පියවරක්. මොකද එතකොට අපිට තේරෙනවා තමන්ට තමන් ඉන්නවා කියලා. අපි තව කෙනෙක් වෙනුවෙන් ජීවත් වුණොත් කවදා හරි දේවල් ලැබෙන්නේ නැති වුණොත් තමන්ට නැති වෙන්නේ තමන්මයි. ඉතින් මං ගොඩාක් දැකලා තියෙනවා එහෙම සිතුවීම්. ඉතින් මං හිතනවා මම නම් හිතන්නේ ඔයා වෙන්න. ඔයා වෙලා ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ කියලා. ඉතින් මේ ආර්ට් එක මං කරන්න හිතුවෙත් මගේ හිතට ආපු දෙයක් නිසා. නැත්තම් මොන හරි දෙයක් බලාගෙන එහෙම නැත්තම් කිසිම දෙයක් හිතලා නෙමෙයි. ඉතින් මගේ හිතට එකපාරට අපේ ඇස් දෙක මෙච්චර ලස්සන මල් අහස එතකොට පරිසරයේම හැම දෙයක්ම අපිට පෙන්වන්නේ අපේ ඇස් දෙකනේ. ඉතින් එයාට දෙන පොඩි ගෞරවයක් විදිහට ඇහැක් ඇන්දා. ඉතින් අදට ගිහින් එන්න ඔයාලත් ඔයාලට ආදරය කරන්න පුරුදු වෙන්න. ජේසුස් පිහිටයි.